හායි යාළුවනේ කොහොමද ඔයාලට ඔයගොල්ලෝ හැමෝම සතුටින් පරිස්සමින් ඉන්නවද? ඔන්න මම දැන් හිතුවා හැමදාම ෂෝට් වීඩියෝනේ අනේ ගේන්නේ නේද? මට හිතුවා ඔයගොල්ලන්ට ලෝන් වීඩියෝ එකක් කරන්න ඕනේ කියලා. හොඳද? මේ තියෙන යාළුවනේ අපේ දෙහි ගහමේ බලන්න ඒකේ හොඳට ගෙඩි හැදලා තියෙනවා මේ. ඔය ඔයාලට පේනවද? හැම කොලයක් ගානෙම ගෙඩියක් තියෙනවානේ. හරි සතුටුයි මට. ඉතින් මේවා මගේ අත් දෙකෙන් හිටවපු ගස්නේ. බලන්නකෝ. ඉතින් අපිට මෙහෙම තියෙද්දි යාළුවනේ මේ හරිම සතුටුයි මට. මගේ අත් දෙකෙන් හිටවපු ගහක මෙහෙම ගෙඩි හැදෙනකොට ඉතින් හරිම සතුටුයි නේද? බලන්නකෝ. දෙහි කියන්නේ හොඳ දෙයක් නේ ඉතින් නේද? අපිට කොච්චර ඕන වෙනවද කියලා බලන්නකෝ. ඊට පස්සේ යාළුවනේ ඔන්න තියෙනවා කෙසෙල් මලක් අනේ. කෙසෙල් මලකුත් හොඳට පැහිලා තියෙනවා ඉතින්. ඔන්න බලන්න අපිට තියෙන්නේ කෙසෙල් ගස් තියෙනවා. ඉතින් මේ හැමදේම අපි හිටෝල යාළුවනේ තියෙන්නේ. හරිද? කියන්නේ අපි මේ ගොඩාක් කඩෙන් ගන්නව අඩුයි. හැමදේම හිටෝ ගන්න ඉඩ කඩ තියෙනවා. අපි ගමකනේ ඉන්නේ. ඉතින් අපිට මේ බලන්නකෝ. මේ තියෙන්නේ නාරංග ගහක්. දෙහි නාරණුයි දෙකම තියෙනවා අපේ මිදුලේ. ඊට පස්සේ අපිට තියෙනවා බුලත්. මේ තියෙන්නේ බුලත් තමයි. හරිද? බුලතුත් තියෙනවා. ඊට පස්සේ යාළුවනේ අපේ ගේ ගාවින් යනවා පොඩි දොළ පාරකුත් අර. අන්න බලන්නකෝ. ලස්සන දොළ පාරක්. ඕක හරි වතුර තියෙන හරි පිරිසිදු දොළ. මේ මම ඔයගොල්ලන්ට ඉස්සරහට මේ හැමදේම එකතු කරලා ලස්සන වීඩියෝ ගේන්න කැමැත්තෙන් ඉන්නවා. නේ ඔයගොල්ලෝ කැමතිද කියලා මට මේ කියන්නකෝ. මේ කමෙන්ට් එකක් දාලා ලයික් එකක් දාලා කියන්නකෝ. ලස්සන ගමේ තියෙන දේවල් ඔයාලටත් බලන්න ඕන නම් ඒ දේවල් වීඩියෝ කරලා ඔයගොල්ලන්ට දාන්න ආසයි. මේ තමයි ඉතින් අපේ මේ වත්ත මේ තව මේ තියෙන යාළුවනේ මේ බින්කේල් ගහ බින්කිනේ මේ උස නැතුව කෙසෙල් හැදෙන ගහක් මේ බලන්නකෝ. ඒක හොඳට හැදලා තියෙනවා මේ. තව ඉතින් මේව තමයි අපේ තේ කෑල්ල තියෙන. තේ කෑල්ලේ මේ අපි ගම්බිරිස් සල්ලිකස් හිටලා තියෙන යාළුවනේ. කඩා ගන්න මේ ගම්බිරිස් කියන්නේ හොඳ කුළු බඩු වර්ගයන්නේ මේක මේ ඔන් අතින් ඔන් තව දිගටම තියෙනවා මේ යන්න බෑ මේ වැස්ස හින්දා කම්මැලි. මම මේ විදුලි ඉඳන් මේ වීඩියෝ කරේ පොඩි දෙයක්. පොඩි ටිකක් මේ මං ආසයි ඔයගොල්ලන්ට මේ දිග වීඩියෝ අරන් එන්න ලෝන් වීඩියෝ මේ තව ෂෝට් මෙච්චරකට දාන්න මේ ඉතින් යාළුවනේ මම නෙමෙයි මේ වීඩියෝ හදන්නේ අපේ දෝනියා මේ එයා මේ ඉස්කෝලේ ගිහිල්ලා දැන් නෑ ගෙදර මේ එයා උසස් පෙළ කරනවා මේ ඉතින් මේ එයා තමයි ඔය පොඩි වීඩියෝ කෑලි හදලා මේ YouTube එකට දාන්නේ. ඉතින් දැන් මේ එයා නෑනේ දැන් මේ ඉතින් මං හිතුවා ටිකක් වීඩියෝ කරන්න ඕනි කියලා ඔයගොල්ලන්ට පෙන්නන්න ආසයිනේ මේ අපේ ගම්බද ජීවිතේ නේද. ගොඩාක් ඉතින් අර මේ හිත නිවෙනවා මේ වගේ පරිසරයත් එක්ක ඉන්නකොට මේ අනේ මන් දන්නේ මේ මට ඉතින් දවස් යනවා තේරෙන්නෙත් නෑ මේ අපි ඉස්සරහට මේ මායි දෝනි හිතන් ඉන්නවා මේ ලස්සන වීඩියෝ කරලා ඔයගොල්ලන්ට අරන් එන්න. ඔයගොල්ලෝ කැමති නම් කියන්නකෝ යාළුවෝ කමෙන්ට් එකක් දාලා යන්නකෝ. ඔයගොල්ලන්ට ඕනි මොන වගේ වීඩියෝද? එතකොට ඔයගොල්ලෝට බලන්න ආස ගමේ මොන වගේ දේවල්ද? ඉතින් අපි හැමදේම ඔයගොල්ලන්ට ඉස්සරහට ගේන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා මේ මම විතරක් නෙමෙයි අපේ දිනිති ෆැමිලි එකේ දිනිති කියන්නේ අපේ ලොකු දුව. එයාගේ තමයි YouTube channel එක හැදුවේ අපේ දෝනියා මේ දිනිති දෝනි තමයි හැදුවේ. ඉතින් එයා මේ උසස් අධ්‍යාපන කටයුතු කරන දුවෙක්. ඉතින් එයාගේ ඉස්කෝලේ වැඩත් එක්ක එයාට නිවාඩු වෙලාවට තමයි ඔය වගේ පොඩි ෆෝන් එකෙන් ওই වීඩියෝ හදලා දාන්නේ මේ. ඉතින් ඕගොල්ලෝ කියන්නකෝ කැමති නම් අපේ වීඩියෝ වලට දෝනි මම එකතු වෙලා ලස්සන වීඩියෝ ටිකක් කරන්න හිතන් ඉන්නවා මේ අර එයාගේ අධ්‍යාපන කටයුතුත් එක්ක මේ අමාරුයි. ඉතින් අපි චුට්ට වෙලාව හදාගෙන ලස්සන වීඩියෝ ඔයගොල්ලන්ට අරන් එන්නද කියලා ඉතින් ඔයගොල්ලන්ගේ ආදරණීය මේ කමෙන්ට් එකක් ලයික් එකක් ඉන්න තමයි අපි මේ දුර ආවේ. ඇත්තටම අපේ දෝනියා අපේ මේ දුව දිනිති එයා මේ නිකමට channel එකක් අම්මා හදමු කියලා මේ
හදලා පොඩි නිකන් පොඩි වීඩියෝ දාලා ඒවෙන් තමයි දැන් ඔය අපිට දෙයනේ සබ්ස්ක්‍රයිබර්ස්ලාත් ඉන්නවා. දැන් මා හිතේ ඉන්නවා 1800 ගාණක්ද කොහෙද ලයික් වැඩ කරනවා කමෙන්ට් කරනවා. ඒ වගේ ගොඩාක් ආදරය කරන හිත් තියෙනවා. හොඳ කමෙන්ට් අපිට ඇහිලා තියෙන කවදාවත් නරක කමෙන්ට් එකක් ඇහිලා නැහැ. අපි කවදාවත් අපේ හිත කවුරුවත් තාම හිතවලා නැහැ. අපි කාගවත් හිත හිතවන්නෙත් නැහැ. ඇත්තටම මේ අහිංසක ආසාවක් මේ අපේ දෝනිගේ. එයා හරි ආසයි channel එක කරගෙන යන්නේ ආසාවෙන්. ඉතින් අම්මා අපි මේ ලස්සන වීඩියෝ ටිකක් කරමුකෝ අපේ ඉතින් මේ ගම්බද පරිසරයත් අපේ යාළුවන්ට පෙන්වන්න කියලා ඉතින් හැමදාම කියනවා. ඉතින් මං හිතුවා මේ ඔයගොල්ලෝ කැමති නම් කියන්නකෝ යාළුවනේ අපි ලස්සන මේ ලෝන් වීඩියෝ අරන් එන්නම්. ඔයගොල්ලන්ගේ ආදරේ ඔයගොල්ලන්ගේ කමෙන්ට් එක ඔයගොල්ලන්ගේ ලයික් එකක් ඉන්න තමයි අපි හැමදාම ඉතින් තව වීඩියෝ එකක් දැම්මහම තව වීඩියෝ එකක් දාන්න ශක්තියක් එන්නේ ඔයගොල්ලන්ගේ ආදරණීය වචනයක් තමයි. ඇත්තටම අපි ඉතින් මේකෙන් ලබන්නේ මානසික නිදහසක්. ඇත්තටම මේ ඕගොල්ලොන්ට අපේ channel එක වටා වැඩිලා ඉන්නේ ඇත්තටම ආදරණීය හිත් තියෙන මිනිස්සු. මොකද අපි හරියට බුදුදහමට ලැබි අනේ මන් දන්නේ පෙර ආත්මෙ ඉඳන් කරාගෙන ආපු දෙයක්ද දන්නේ අපි හරියට මම මගේ මහත්තයා අපි ගොඩාක් දහමට ලැබි මිනිස්සු. මේ ඉතින් ඒ වගේ තමයි අපේ දුව හැදලා තියෙන්නේ. දුව දිනිතියත් හරියටම ආගම දහමට ලැබි අහිංසක දරුවේ සතුන්ට ආදරේ කරුණාව දක්වන අහිංසක හිතක් තියෙන දුවක්. ඉතින් මේ මගේ දුව හින්දා කියනව නෙමෙයි. එයා ඇත්තට මේ වගේ කියන්නේ හරිම අහිංසක දරුවෙක්. ඉතින් මේ ඕගොල්ලෝ අපේ වීඩියෝ බලන්න ආසයි නම් ඉතින් අපිට කමෙන්ට් කරන් යන්න මොන වගේ වීඩියෝ දෝනි කියලා. ඕගොල්ලෝ වෙනුවෙන් ඉස්සරහට ලස්සන වීඩියෝ අරන් අපි දුව දිනිති ෆැමිලි එකේ අපි හැමෝම ආසාවෙන් බලන් ඉන්නවා. ඉතින් ඕගොල්ලොන්ට මොන වගේ වීඩියෝ දෝනි කියලා කියන්නකෝ යාළුවනේ. ඇත්තටම ලස්සන පරිසරයක් අපේ පැත්තේ තියෙනවා මේ බලන්න. අපේ ගෙට උඩ මේ අපේ වත්ත. ඉතින් ලස්සන වීඩියෝ නම් ඔයගොල්ලෝ කමෙන්ට් කරන්න, ලයික් කරන්න. ඉතින් අපි හැමදාම ඔයගොල්ලන්ට ගොඩාක් ආදරේ. ඔයගොල්ලෝ අපිට දෙන ආදරේ තරමටම ඊටත් වැඩිය දෙගුණ තෙගුණ ආදරයක් අපි ඔයගොල්ලන්ට කරනවා. ඉතින් ඔයගොල්ලන්ට හැමදාම කියන්නම් වගේ අපි කියන්නේ ඔයගොල්ලන්ට තෙරුවන් සරණයි. බුදු සරණයි. සතුටින් ඉන්න, පරිස්සමින් ඉන්න. අපි ඔයගොල්ලන්ට ගොඩාක් ආදරේ යාළුවනේ. ඉතින් අපි අදට ගිහින් එන්න. ඔයගොල්ලන්ට මොන වගේ වීඩියෝ දෝනි කියලා කමෙන්ට් එකක් දාලා ලයික් එකක් දාගෙන යන්න. ගොඩාක් ආදරේ.